දැල්ලු අද දවල්ට හදන්න යන්නේ දැල්ලු. මේ දැල්ලු තෙල් දාලා ගන්නයි යන්නේ. ඉතින් මේ වගේ පොඩියට කපන්න ඕන. පොඩියට කපලා තමයි අපි මේ උයන්ද ලෑස්ති කරන්නේ. දැන් මේ කරන්නේ කපන එක කපලා හොඳට හොදන්න ඕන. කලින් හොදලා සුද්ධ කරලා දාලා තිබුණේ. නමුත් ආයෙම සැරයක් මේකේ දැලි හිම ඇරලායි තියෙන්නේ. එච්චරම නැත්තම් තැම්බෙන්න හොරයි. මේ දැල්ලගේ උළුව හරිය. මේකත් රසයි. ඉතින් හොඳට පොඩියට මෙහෙම කපලා දාන්න ඕන. ඒක බොහොම රස කෑමක් ඉතින්. එතන පොඩ්ඩක් තියෙනවා මේක අයින් කරන්න ඕන දැල්ලගේ උළුව. ඇස ටිකක් දාලා මේ දැල්ලු ටික ලුණුයි කහයි එකතු කරලා මේක ඉස්සෙල්ලම තැම්බෙන්න දියන්න. තැම්බෙන්න තිබුණාම මේකේ ඔක්කොම වතුර ටික ඇවිල්ලා හිඳෙනවා. ඊට පස්සේ තමයි අපි ඊතුරු කලමනා දාලා මේක තෙල් දාන්න ගන්න. එතකොට තමයි මේකේ හොඳටම රහ එන්නේ. නැත්නම් ලුණු මිරිස් ඔක්කොම මේකට වතුර මොකුත් දාන්නේ නැහැ. නිකම්ම තමයි ලිපේ තියන්නේ. එතකොට මේකෙන්ම වතුර උණලා ඇවිල්ලා මේ ඒකෙන් තැම්බුණාම හොඳ රසක්. මුරුංගකෝ දැන් බලමු මේක හිඳිලාද කියලා. තව පොඩ්ඩක් තියෙනවා තැම්බෙන්න. බලමු කෑල්ලක් අතගෙන. හැබැයි මේක කාලා බලන්න බෑ. හැබැයි රස්නේ වැඩි. මේ කෑල්ලක් බලමු තැම්බිලාද කියලා. ඒක නදයි තව පොඩ්ඩක් අපි මෙහෙම වහලා තියලා ඊට පස්සේ ඉතුරු වැඩේ කරමු. දැන් බලමු අපි මේක තෙල් දාන්න කියලා. දැන් හොඳ ගන්නට තැම්බිලා තියෙනවා. අඩියක් අල්ලලා තියෙනවා. දැන් ඒක බාලා පැත්තකින් තිබ්බා. ඊට පස්සේ මේ තෙල් දාන එක ලෑස්ති කරගන්න. පොඩි ගොරක කෑල්ලකුත් මේකට දාන්න ඕන. ඒක දැම්මම හොඳයි. මම මෙහෙම ගොරක කෑල්ල පොඩ්ඩකුත් ඒකට දානවා. කෑලි මිරිස් මිරිස් මුරුංගා පොළ දීලුණු හමු මිරිස් කෑලි මිරිස් කුඩු මිරිස් පොල් ටික මෙහෙම අපි පොල් ටික කරනවා. ඊට තෙල් හොඳට තියෙනවා. ඒක තමයි ඉස්සෙල්ලා මිරිස් ටික පොඩ්ඩක් පැදෙන්න ආරින්න. ඊට පස්සේ දීලුණු ටික දානවා. අපි
කැලේ ටිකක් පෙළට දාලා ඊට පස්සේ දැන් සම්බරත්තු දැල්ල ටිකක් මේකටම දාන්න. ඒ ඉස්ම ටිකක් මෙහෙමම දාන්න ඕන නැත්නම් මේක තමයි මේ සම්බර තමයි මුලින්ම පොලිටික දාන්නේ. නැත්තම් මුලින්ම පොලිටික තැන්දෙනවා. මේ කාර්යය මුලින්ම පොලිටික මුලින්ම පොලිටික නාම දක්ෂිත තියෙනවා මේක කරගතියක් අඩු වෙනවා. ඒ දෙකම මේ මුලින්ම පොලිටික දෙන්නේ.